කුම්භ ලග්නයෙන් උපන් ඔබට මේ වර්ෂයේ සාර්ථක වර්ෂයක් බවට පත් කරගන්න ඔබේ ලග්නය ඔබට උපදෙස් දෙනවා කියලා ඔබ දන්නවද? මේ වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න. ඔබේ ලග්නය මගින් ඔබට කියන සියලුම උපදෙස් සහ ඔබට තියෙන අපල තත්ත්වයන් වගේම විශේෂයෙන් අපල සඳහා කරන්න ඕනේ ප්‍රතිකර්ම සියල්ල මේ වීඩියෝවේ අන්තර්ගත වෙනවා. ඉවසිලිවන්තව කලබල නැතුව මේ වීඩියෝ බලන්න. ඔබේ මේ වර්ෂය සාර්ථක කරගන්න ඔබට මීට වඩා තව හම්බෙන්න කිසිම දෙයක් නැහැ. ඒ නිසා මේ වීඩියෝ සම්පූර්ණයෙන්ම හරියට බලන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව මේ වර්ෂය ඔබේ ජීවිතයේ ජයග්‍රාහීම මතක හිටින වර්ෂය කරගන්න විදිය හරියටම දැනගමු. කුම්භ ලග්නයේ උපන් ඔබට මේ වර්ෂය පරිවර්තනීය වර්ෂයක්. ශනි ලග්නයේ ඉවත් වී දෙවැන්නට පැමිණීම සමග ඔබට පසුගිය කාලයේ තිබුණු දැඩි පීඩනයේ ක්‍රමයෙන් ලිහිල් වෙන කාලයක්. ඔබට මේ දක්වා කාලයේ දැඩි පීඩනයක් තිබුණා කියන එක ඔබ දන්නවා. මෙන්න මේ පීඩනය ලිහිල් වෙන කාලය තමයි දැන් මේ ඔබට ආරම්භ වෙලා තියෙන්නේ. ඔබේ ජීවිතේ සාර්ථක කරගන්න ඔබ දැනගන්න ඕන ටික අපි ඔබේ වෘත්තීය ජීවිතයෙන් රැකියාවෙන් ආරම්භ කරමු. පෙබරවාරි මාසයේ ඉඳලා ජුනි කියන මෙන්න මේ කාලේ ඔබ කරන වැඩ කටයුතු වලදී ඉහළ නිලධාරීන්ගේ ඇගයීමට ලක් වෙනවා. මීට පෙර ඔබට රැකියාවේ මොනවා හරි ගැටලු තිබුණා නම්, සතුරන්ගෙන් බාධා තිබුණා නම් මේ සියල්ලම පහව ගිහිල්ලා ඔබට සාර්ථක විදිහට ඔබේ රැකියාව කරගන්න, ඔබ හිතන විදිහට ඔබේ රැකියාව කරගන්න පසුබිම සැකසෙන කාලයක්. ඒ වගේම ඔබ නව රැකියාවක් බලාපොරොත්තු වෙමින් ඉඳියානම් මේ වර්ෂයේ මැයි මාසයෙන් පසු කාලය හොඳට ඔබ මේ කාල මතක තියාගන්න. මේ කාලේ හරි වැදගත්. මැයි මාසයෙන් පසු කාලයේදී ඔබට සුබදායී ප්‍රවෘත්ති, සුබදායී පණිවුඩ ලැබිය හැකි බව ඔබ මතක තියාගන්න. උසස් වීම සඳහා ඔබ උසස් වීමක් බලාපොරොත්තු වෙමින් සිටියා නම් වසරේ මැද භාගයේදී ඔබ බලාපොරොත්තු උසස් වීමේ ලැබීමේ හැකියාව පවතිනවා. ඒ වගේම ඔබ මහන්සි වී වැඩ කරන්න, ඔබේ මහන්සියේ ප්‍රතිඵලයක් විදිහටම ඔබේ මේ උසස් වීම පැමිණීමේ වේගය වැඩි වෙනවා. මතක තියාගන්න, මහන්සි වෙලා වැඩ කරන තරම් ඉක්මනට ඔබේ උසස් වීම ඔබට ළඟා කරගන්න පුළුවන්. මේ දක්වා මොනවා හෝ හේතු නිසා ඔබට උසස් වීම ලබා ගන්න බැරි වුණා නම් මේ වර්ෂයේදී ඔබට ඒ බලපෑම් සියල්ල පහව ගිහිල්ලා මේ වසරේදී ඔබේ උසස් වීම අනිවාර්යෙන් ලබා ගන්න පුළුවන් කාලයක් තමයි මේ වසරේ මැද භාගයෙන් පසු එළඹෙන කාලය. ඒ වගේම ඔබට විශේෂයෙන් සඳහන් කරතොත් ඔබ විදේශීය රැකියාවක් බලාපොරොත්තුෙන් ඉඳපු කුම්භ ලග්න හිමියෙක් නම් මේ වර්ෂය තුල ඔබේ ග්‍රහ බලපෑමත් එක්ක මේ වර්ෂයේ ඔබේ විදේශීය රැකියාව සිහිනය සැබෑවීමේ ඉහළ අවස්ථාවක් තියෙනවා. තාක්ෂණිකව අධ්‍යාපන ශාස්ත්‍රයටත් මේ වර්ෂයේ පෙබරවාරි සිට ඉදිරියට කාලය ඔබට වඩා සුබදායී ප්‍රතිඵලමයි රැගෙන එන්නේ. ඒ නිසා ඔබේ සිහිනය මේ ශාස්ත්‍ර දෙකින් එකක රැකියාවක් ලබා ගැනීමට නම් ඔබ තව දුරටත් උත්සාහ කරන්න. ඔබේ සිහිනය මල්පල ගැන්වෙනවාමයි. ව්‍යාපාර ශාස්ත්‍රයේ ඉන්න ඔබට ඔබේ ව්‍යාපාරය දියුණු කරන්න අදහසක් තියෙනවා නම් නව අංශ එකතු කරන්න, අලුත් ව්‍යාපාර ඔබට එකතු කරන්න මේ වර්ෂයේ දෙවන භාගය ඊටාම සුදුසුයි. ඔබේ ලග්නාධිපති ශනි දෙවැන්නට පැමිණීම නිසා මුදල් සම්බන්ධයෙන් හවුල්කරුවන් අතර සුළු මතභේද ඇතිවීමේ යම් අවස්ථාවක් තියෙනවා. ඔබ යම්කිසි ගනුදෙනුවක් කරනවා නම් ඒ ගනුදෙනුවේදී හවුල්කරුවන් සමග විනිවිද භාවයෙන් කටයුතු කිරීම ඊටාම වැදගත්. ඔබේ බලාපොරොත්තුවක් තියෙනවා නම් යම්කිසි ව්‍යාපාරයක් හෝ මුදල් හා සම්බන්ධ දෙයක් කරන්න බදාදා, සිකුරාදා, සෙනසුරාදා කියන මෙන්න මේ දින තුන ඔබට සුබ දිනයන් වෙනවා. මෙතනින් එහාට අපි ඔබේ සෞඛ්‍ය තත්ත්වය, මූල්‍ය තත්ත්වය වගේම ඔබට ඊටා වැදගත් ඔබේ ආදරය, විවාහය සහ පෞල් ජීවිතය ගැන සවිස්තරාත්මකව කතා කරමු. මේ වර්ෂයේ පෙබරවාරි සිට කුම්භ ලග්න හිමි ඔබේ මූල්‍ය තත්ත්වය ගැන කතා කරනකොට මේ වසරේදී ලග්නාධිපති සෙනසුරු ඔබේ දෙවැන්නේ හෙවත් ධනස්ථානයට පැමිණීම ඉතා තීරණාත්මක සාධකයක්. මුදල් කළමනාකරණය ඔබ මේ වර්ෂයේදී ඉගෙන ගත යුතුයි. ඔන්න මේ වීඩියෝ බලපු ඔබට මම දෙන පළවෙනි අවවාදය තමයි මුදල් කළමනාකරණය ඔබ ඉගෙන ගත යුතුයි. පෙබරවාරි සිට අප්‍රේල් දක්වා කාලයේදී ඔබේ ආදායම් මාර්ග ස්ථිරත්වයට පැමිණෙනවා. ඒ වගේම පැරණි ණය තියෙන ඒවා පියවීමට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම තමයි මැයි සිට අගෝස්තු දක්වා කාලය ධන යෝග උදාවන කාලයක්. ගුරු ග්‍රහයාගේ පිහිටෙන් ඔබේ බලාපොරොත්තු නොවූ මුදල් පවා ලැබීමේ අවස්ථාව පවතිනවා. සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා කාලයේදී ඔබේ පවුලේ විශේෂ උත්සව, අධ්‍යාපන හෝ ගෘහ අවශ්‍යතා සඳහා ඔබට මුදල් වැයවීමේ අවස්ථාවක් තියෙනවා.
එනිසා වසර මුල සිට ඔබ ආර්ථිකයේ කළමනාකරණය කරගෙන මුදල් පාලනය කිරීම මගින් යම් කිසි විදිහක ඔබ ආර්ථික තත්ත්වයක් ගොඩනගා ගැනීම මේ වර්ෂයේ මුල් වකවානුව තුලදී වැදගත්. ඒ වගේම ඔබට මුදල් ලැබිය හැකි මාර්ග කිහිපයක් මම සඳහන් කළොත් ඔබට දේපල හා ඉඩම් මෙන්න මේ අංශයෙන් කතා කළොත් පාරම්පරික දේපලක් සම්බන්ධයෙන් මේ දක්වා ගැටලුවක් තිබුණා නම් එය විසඳී එය හරහා ඔබට වාසි සැලසීමේ ඉඩකඩ තියෙනවා. දෙවැන්න විදිහට ඔබට වෘත්තීමේ දීමනා ලැබීමේ වාසනාව තියෙනවා. රැකියාවේ අමතර දීමනා, බෝනස්, එම නැත්නම් වැටුප් වැඩිවීමක් වැනි දෙයක් ඔබට අපේක්ෂා කරන්න පුළුවන්. ඔබ මීට පෙර ආයෝජන කරපු කෙනෙක් නම් මේ වසරේදී ඔබට රක්ෂණවල හෝ ස්ථාවර තැන්පතුවල හෝ ප්‍රතිලාභ ලැබීමේ අවස්ථාව පවතිනවා. මේත් සමග ඔබ මෙන්න මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න. ඔබ අපවීමට අදහස් කරනවා නම් කාගේ හෝ ණයකට හෝ කිසියම් දෙයකට මූල්‍යමය අපකරුවෙක් වීමට ඔබේ අපේක්ෂාවක් බලාපොරොත්තුවක් තියෙනවා නම් මේ වර්ෂය ඒ සඳහා සුදුසු වර්ෂයක් නෙවෙයි. ඒ වගේම තමයි ඔබ ණයට දීමටත් කිසිවිටකත් පෙළඹෙන්න එපා. ඔබේ හිතවතෙකුට වුවත් සමීප හිතවතෙකුට වුවත් මුදල් ණයට දීමෙන් ඔබ වැළකී යුතුයි. ඔබට නැවතේ මුදල් අය කර ගැනීමට බොහොම අපහසු වෙන්න පුළුවන්. ඒ වගේම ඔබට ධනවත් වෙන්න ශනික අවස්ථා ආවොත් අන්න ඒ වගේ තැන්වලදීත් පරිස්සම් වෙන්න. ඔබ මූල්‍යමය වංචාවලට හසු වෙන්න පුළුවන් කාලයක් තමයි මේ ඉදිරි කාලය. ඔබට මේ වසරේ ලැබෙන ධනය වර්ධනය කරගන්න ඔබට කරන්න ප්‍රතිකර්ම තියෙනවා. මම ඔබට මුලින් සඳහන් කරා මේ වීඩියෝ පුරාවට ඔබේ ඒ සිදුවීමට අදාළ ප්‍රතිකර්ම තියෙනවා. ඔබේ තියෙන අපල තත්ත්වයන් සමනය කරගන්න ඔබට තියෙන ප්‍රතිකර්ම තමයි මේවා. ඔබේ ධන වාසනාව වර්ධනය කරගන්න ඔබ කරන්න ඕනේ දේවල් මොනවද? පළවෙනි දේ ඔබ පින්කම් කරන්න ඕනේ. සෙනසුරාදා දිනවල ඔබට දුප්පත් අයට ආබාධිතයෙකුට ආහාර වේලක් දෙන්න පුළුවන් නම් ඔබේ ධන වර්ධනය වැඩි කරගන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබ වර්ණ භාවිත කිරීමේදී ඔබ වැදගත් මූල්‍ය ගනුදෙනුවක් හරි මොකක් හරි වැදගත් දෙයකට යනකොට ඔබට ලා නිල් පාට හෝ තද නිල් පහති ඇඳුමක් භාවිත කරන්න පුළුවන් නම් ඒ ඔබට සුබ ප්‍රතිඵල වර්ධනය කරන්න හේතුවක් බවට පත් වෙනවා. ඒ වගේම ධනය වර්ධනය කරගන්න අවශ්‍ය කෙනෙක්ට කවුරුත් වැඩිය නොදන්න විශේෂ රහස් ක්‍රම තියෙනවා. ඒ අතරින් මම ඔබට එකක් කියන්නම්. ඔබ මුදල් තබන ස්ථානය පසුම්බිය වෙන්න පුළුවන්. ඒ වගේම අල්මාරිය වෙන්න පුළුවන්. කුමක් හෝ තැනක ඔබ මුදල් තබනවා නම් ඒ මුදල් තියෙන තැන, මුදල් තබන තැන පිරිසුදුව තබන්න. මුදලට ගරු කරන්න, සල්ලි වලට ගරු කරන්න, ඔබේ ධනයට ගරු කරන්න. ධනය ඔබට ආකර්ෂණය වෙන්නේ ඔබ ධනයට ගරු කරන ප්‍රමාණයට තමයි. මම දැන් ඔබට ඉදිරිපත් කරන්න යන ඔබේ ආදර සම්බන්ධතාවය, ඔබේ පෞල් ජීවිතය, ඔබේ විවාහය සඳහා මේ වර්ෂයේ පෙබරවාරි සිට ඉදිරි කාලයේ ඔබට කොහොමද කියන දේ. පෙම් සම්බන්ධතාවක් ඇති ඔබ මේ වර්ෂයේ මුල් භාගයේදී තරමක් පරීක්ෂාකාරී විය යුතුයි. පෙබරවාරි මාස සිට අප්‍රේල් දක්වා කාලය තුල ඔබ වචන භාවිතයේදී පරීක්ෂාකාරී වන්න. ඔබ නොසිතන දෙයක් සහකරු හෝ සහකාරිය වැරදියට වටහා ගැනීමේ ඉඩකඩක් තියෙනවා. ඒ නිසා ඔබ වචන භාවිතයේදී සැලකිලිමත් වෙලා කියන්න අවශ්‍ය දේ පැහැදිලිව කියන්න. ඔබේ වචන භාවිතය ඔබේ සම්මතතාවය තවත් ශක්තිමත් කරනවාද දුර්වල කරනවාද කියන තීරණය ගන්න නිසා ඔබ ඒ ගැන සැලකිලිමත් වෙන්න. මේ වර්ෂයේ මැයි මාසයෙන් පසු ගුරු ග්‍රහයාගේ තියෙන සුබ බලපෑම නිසා ඔබේ බැඳීම් ශක්තිමත් වෙලා, අවිශ්වාසය දුරු වෙලා, සැකය දුරු වෙලා ඔබට සුබ සෞභාග්‍ය උදා වෙනවා. නව ප්‍රේම සම්බන්ධතාවයක් බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නම් තනිකඩ අයට මේ වසරේ මැද භාගයේදී ඊතා ගුණවත්, බුද්ධිමත් සහකරුවෙකු හෝ සහකාරියක් මුණ ගැසීමේ වාසනාව පවතිනවා. පෞල් ජීවිතයක් ගත කරන ඔබට ලග්නයේ ශනි ඉවත් වී ඇති නිසා නිවසේ තිබූ පීඩාකාරී, අසහනකාරී ස්වභාවයේ ක්‍රමයෙන් අඩු වෙනවා. නමුත් ශනි තාමත් දෙවැන්නේ සිටින නිසා පෞලේ සමාජිකයන් අතර මුදල් ප්‍රශ්න ඇතිවීමේ අවස්ථාවක් තියෙනවා. ඒ නිසා එවැනි අවස්ථාවලට ඔබ මඟ පාදන්න එපා. මේ වීඩියෝ කිරීම මගින් බලාපොරොත්තු වෙන්නේ ඔබේ අද දවස සහ හෙට දවස සංසුන්ව සතුටින් ගත කරන්න ඕනි විදිහ කියා දෙන එක. ඒ නිසා මෙන්න මේ වැරද්ද ඔබ කරන්න එපා. මුදල් ගැන ප්‍රශ්න, මුදල් සම්බන්ධ ප්‍රශ්න ඔබ පවුලේ සමාජිකයන් අතර ඇති කරගන්න එපා. මේ වර්ෂයේ පුරාවටම ඔබේ මවගේ පාර්ශවයෙන්, ඒ වගේම පියාගේ පාර්ශවයෙන් ඔබට උදව් උපකාර හිමිවන කාලයක්.
ඒ නිසා මේ වර්ෂය සාර්ථක කරගන්න ඔවුන්ගෙන් ලැබෙන උදව් උපකාරත් ඔබට අත්‍යවශ්‍යයි. වසරේ අගභාගයේදී පවුලේ උත්සව හෝ විශේෂ අවස්ථා ඇති වී හැකියි. ඔබේ අවධානයට ලක් කළ යුතු කරුණු කිහිපයක් තියෙනවා. ඔබ පවුලක් තුල ගනුදෙනු කරනකොට පැරණි සිදුවීම් නිසා ගැටලු නැවත ඇති කරගන්න එපා. පැරණි ගැටලු නැවත මතක් කරගෙන ඔබ නැවත ගැටලු ඇති කරගන්න එපා. මේ වර්ෂයේ ඔබේ සාර්ථකත්වයට එය බාධාවක්. දෙවැන්න විදිහට ඔබේ ලග්නයේ දෙවැන්නේ ශනි සිටින නිසා ඔබේ කතාව රළු වෙන්න පුළුවන්. ටිකක් දරුණු වෙන්න පුළුවන්. අනිත් අයගේ හිත රිදීම ඇති කරන්න පුළුවන්. ඒ නිසා ඔබට නිශ්ශබ්දතාවය රන් හා සමානයි. ඒ නිසා ඔබ මේ වර්ෂයේ පුරාව මතක තියාගන්න නිශ්ශබ්දතාවය ඔබට රන් හා සමානයි. ඔබට මේ වර්ෂයේ පුරාවටම ඔබේ පවුලේ සමගිය සතුට පවත්වා ගන්න කරන්න ඕන ප්‍රතිකර්ම මොනවද කියලා දැනගන්න ඕන නම් ඔන්න මම ඔබට ප්‍රතිකර්ම ටික ඉදිරිපත් කරන්න යන්නේ. ඔබේ සම්බන්ධතා ශක්තිමත් කරගන්න ඔබ සෙනසුරාදා සහ බදාදා දිනවල විෂ්ණු දෙවියන්ට පූජා පැවැත්වීමෙන් ඒ වගේම ඔබට පුළුවන් නම් පවුලේ සියලු දෙනා එක්ව දුගී මගී යාචකාදීන්ට ආහාර දෙන්න, සත්තුන්ට කෑම දෙන්න. ඒ වගේම සතුන්ට වතුර හෝ තබන්න පුළුවන් නම් මේ වර්ෂයේ පුරාවටම ඔබේ පවුලේ සමගිය ප්‍රාර්ථනා කරන ඔබට ඔබේ පවුලේ සමගිය ලැබෙන්න මෙන්න මේ ප්‍රතිකර්ම ප්‍රබලව බලපානවා. කුම්භ ලග්න හිමි ඔබට පෙබරවාරි මාස සිට ඉදිරියට ඔබේ සෞඛ්‍ය තත්ත්වය ගැන සලකා බැලීමේදී ඔබේ ලග්නයේ සෙනසුරු ඉවත් වීම ඔබට ලැබුණු විශාල සහනයක්. නමුත් තවමත් දෙවැන්නේ සෙනසුරු සිටින නිසා ඔබට එහි බලපෑමක් නැතුවමත් නෙවෙයි. ඒ තියෙන බලපෑමට මොනවාද තියෙන ප්‍රතිකර්ම අපි ඒව ගැන කතා කරමු. මුලින් ඔබට ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටලු මොනවද කියලා දැනගමු. ඔබට ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටලු ගැන කතා කරනකොට මුඛය හා දත් සම්බන්ධව දත් කැක්කුම විදුරු මස් දියවීම මුඛයේ ආශ්‍රිත ආසාදන ඇතිවීමේ යම් ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා. ඒ වගේම ඔබට ඇස් ආශ්‍රිතව දැඩි විඩාව නිසා ඇස්වල විඩාව පෙනීමේ දුර්වලතා විශේෂයෙන්ම ඔබ පරිගණකයක් හෝ දුරකථනය වැඩිපුර භාවිත කරන කෙනෙක් නම් ඇස්වලට යම් විවේකයක් ලබා දෙන්න ඕනි. එක දිගට ඔබ මේ උපකරණ පාවිච්චි කරනවා නම් එමගින් ඔබේ ඇස්වලට දැඩි හානි ඇතිවිය හැකි කාලයක් තමයි. ඔබ ආහාර ගැනීමේදී කුම්භ ලග්න හිමියන් මේ වසරේදී තෙල් අධික ආහාර, උෂ්ණ අධික ආහාර වලින් වැළකී සිටීම ඉතා සුදුසුයි. ආහාර ජීර්ණයේදී, ආහාර දිරවීමේදී තරමක් අපහසුතා ඇතිවීම ඉඩකඩක් පවතින බැවින් ජීර්ණයට අපහසු ආහාර ගැනීම මේ වර්ෂයේදී එතරම් ඔබට සුදුසු වෙන්නේ නැහැ. පාදයේ සහ නහර ආශ්‍රිත ඔබට තරමක් දුරට වේදනා ඇතිවිය හැකියි. පාදවල නහරකට ගැසීම, ඒ වගේම දණහිසින් පහළ වේදනා ගැන මදක් සැලකිලිමත් වන්න. මේ වර්ෂය නිරෝගී වර්ෂයක් බවට පත් කරගන්න හීන දකින්න කුම්භ ලග්න හිමි ඔබට මෙන්න මේ දේවල් අතිශයින්ම වැදගත්. ඔබට පෙබරවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුල ශරීරයේ ප්‍රතිශක්තිය තරමක් අඩු වෙන්න පුළුවන් කාලයක්. ඒ නිසා සෙම් රෝග, වෛරස් වගේ තත්ත්වයන් නැතිවිය හැකි බැවින් ප්‍රවේශම් සහගත වන්න. මැයි සිට අගෝස්තු දක්වා කාලය තුල ඔබේ සෞඛ්‍යයේ සැලකිය යුතු තරම් දියුණුවක් ඇතිවන කාලයක්. මේ දක්වා ඔබ නිදන්ගත රෝගයකින් පීඩා වින්දා නම් මෙන්න මේ කාලය තුල ඊට සුදුසු ප්‍රතිකාර කරගන්න පුළුවන් නම් එම රෝගාබාධ නිට්ටාවට සුව කර ගැනීමේ අවස්ථාව ඔබට තියෙනවා. සැප්තැම්බර් සිට වසර අවසානයේ දක්වා ඔබ මානසික සුවතාවය පවත්වා ගැනීම වැදගත්. අධික ලෙස වෙහෙසීම ශාරීරික ශක්තිය පිරිහීමට ප්‍රබලව බලපාන්න පුළුවන්. ඒ නිසා උත්සාහ කරන්න නිතරම ප්‍රමාණවත් නිින්දක් ලබා ගන්න. ප්‍රමාණවත් නිින්ද තමයි ඔබට තියෙන දිව්‍යමය ඖෂධය. ඔබේ ශරීර සුවතාවයේ උදෙසා ඔබට ප්‍රතිකර්ම අවශ්‍ය නම් මම ඔබට ප්‍රතිකර්ම ටිකක් දැන් කියන්නම්. සෙනසුරාදා දිනවල අවට මහලු අයට රෝගීන්ට ඔබට බෙහෙත් ආහාර ලබා දෙන්න පුළුවන් නම් ඔබේ මේ අපල තත්ත්වය සමනය කර ගැනීමේ නිරෝගී භාවය ලබා ගැනීමේ වාසනාව හිමි වෙනවා. දෙවැනි උපදේශයේ විදිහට ඔබට කෙම්මුර දිනවල සෙනසුරාදා හා බදාදා දිනවල සන්ධ්‍යා කාලයේදී බෝධි පූජා පවත්වා සෙත් පතන්න පුළුවන් නම්, එලිඟි තෙල් පහන් දල්වන්න පුළුවන් නම්, ඒ වගේම කපුටන්ට, බල්ලන්ට හෝ සතුන්ට ඔබට ආහාර පාන දෙන්න පුළුවන් නම් මේ අපල තත්ත්වය ඔබට තවත් සමනය කර ගැනීමේ හැකියාව පවතිනවා. මේ වර්ෂයේ පුරාවටම ඔබට සුබඵල ගෙනත් දෙන වර්ණ වනුයේ නිල්, ලා නිල් සහ අලු පැහැය. වැදගත් වැඩ කටයුතු වලදී මෙම වර්ණ භාවිත කිරීමෙන් මානසික ඒකාග්‍රතාවය සමග ඔබේ වාසනාව භාග්‍ය උදා කර ගන්න පුළුවන්. ඔබට ජය අංක ලෙස 8 සහ 4 දක්වන්න පුළුවන්. විශේෂ වැඩ කටයුතු වලදී සැලසුම් කිරීමේදී මේ අංක කෙරෙහි අවධානය යොමු කරන්න. ඒ වගේම ඔබට ජය ගෙනෙන දින වනුයේ සෙනසුරාදා, බදාදා සහ සිකුරාදායි.
ඉවසීම සහ ක්‍රමවත් සැලසුම් කරණය මේ වසරේදී ඔබට ශනික ප්‍රතිඵල නොලැබෙන්නට පුළුවන්. නමුත් ඔබ ඉවසීම කැපවීම මත ඔබ කරන සියලු වැඩ කටයුතු වල වසර අවසානයේදී ස්ථාවර සහ දීර්ඝ කාලින ප්‍රතිඵල ලබා ගැනීමේ වාසනාව ඔබ සතුයි. මෙතෙක් වේලා ඔබ අසන ලද සියලු දේ හිතට අරගෙන කරන්න තියෙන ප්‍රතිකර්ම සියල්ල කරලා මේ වර්ෂය අතිසාර්ථක ජීවිතයේ මතක හිටින වර්ෂයක් බවට පත් කරගන්න කියලා මම ඔබට සතුටින් මතක් කරනවා.